හයි ගයිස් කොහමද ඔන්නඉතින් හොක කාලකට පස්සේ අද වීඩ එකක් කනංආවා. ඉතින් අද වීඩගෙන් අපි කතා කරන්නේ ඩාකින් සීසන් 7 කතාමාලාව ගැන. ඉතින් අද වීඩකට යන්න කලින් තාමත් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරපු නැති යාළුවෙක් නම් මගේ චැනල් එක සබස්ක්‍රයිබ් කරලා දිගටම එකතු වෙලා ඉන්නත් අමතක කරන්න එපා. එහෙනම් වැඩි කතා නැතුව අද වීඩකට යමු. භාරතීය ටෙලිවිෂන් ඉතිහාසයේ වැඩිම සීසන් ප්‍රමාණයකින් සමාන විට ටෙලිකතා මාලාව වන නාගින් කතා මාලාවේ අලුත්ම සීසන් එක එනම් නාගින් සීසන් 7 කතා මාලාව. එත්තා කපුර්ගේ නිෂ්පාදනයක් වන නාගින් කතා මාලාවේ අලුත්ම සීසන් එක එනම් නාගින් සීසන් 7 තවත් මාසයකින් එනම් 2025 දෙසැම්බර් 27 වෙනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8ට කලස්නාලිකාවෙන් ඔයාලට රසවිඳින්න පුළුවන්. ඉතින් නාගින් සීසන් 7 කතාව එත්තා කපුර්ට එරිදක් වන්න හරියටම ආර්දු දෙකක් ගත වුණා. අනතින් ආර්දු දෙකකට පස්සේ නාගින් සීසන් 7 කතාව අපිට රසවිඳින්න පුළුවන්. මේ ඔයාලට දිස්වෙන්නේ නාගින් 7 කතාවේ ඔපීසිය ට්‍රේල් එක. කරින් සීසන් 6ටම වඩා 7 වන සීසන් එක එත්තා කපුර් වෙනස්ම විදිහට තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් අපිට කලින් සීසන් වලින් දැකගන්න බැරි වෙච්ච ගොඩක් දේවල් මේ සීසන් එකෙන් දැකගන්න පුළුවන් වෙයි. ඒ වගේම මේ සීසන් එකේ නාගකන්‍යාවට ඉන්න ලොකුම 4 වෙන කවුරුත් නෙවෙයි මකරෙක්. ඉතින් කලින් සීසන් 6ම අපිට මකරෙක් නම් දැක්කන්න බැරි වුණානේ. ඒත් 7 වෙනි සීසන් එකේ අපිට මකරෙකුත් දැකගන්න පුළුවන් වෙනවා. ඉතින් කතාව මොන වගේ ස්ටෝරියක්ද කියන එක ගැන නම් මං හරියට කියන්න දන්නේ නැහැ. කතාව බලලම තමයි අපිට ඒ ගැන නම් දැනගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මම කලිනුත් වීඩියෝ එකක් කරානේ. ඉතින් මේ වීඩියෝ එකේ මම සටහන් කරා එත්තා කපුර් අපේ 7 වෙනි හැපින්න විදිහට තෝරගත්තේ කවුද කියන එක ගැන. ඉතින් නාගින් සීසන් 7 කතාවේ ප්‍රධාන චරිතය නිරූපණය කරන්නේ ප්‍රියංකා චහත් චෞධරි. ඉතින් මේ ඔයාලට රූපරාම වලින් දිස් වෙන්නේ අපේ 7 වෙනි හැපින්න ප්‍රියංකා. ඉතින් මේ වෙද්දි ඉන්දියාවේ ඇය ගොඩක්ම ජනප්‍රියයි මොකද ප්‍රේමදාඩේ මහතේ ප්‍රධාන චරිතය ඇය නිරූපණය කරන නිසා. ඉතින් ඇයගේ ලොක් එකත් මාරම ලස්සන ලොක් එකක් තියෙනවා කියලා ඔයාලට පේන ඇති. ඉතින් ප්‍රියංකා චහත් චෞධරි කියන්නේ ඉන්දියාවේ ගොඩක්ම ජනප්‍රිය නිලියක්. ඉතින් උදාරියා කතා මාලාවේ තේජකි චරිතය නිරූපණයෙන් පසු ඇය ගොඩක් ඉන්දියාවේ ජනප්‍රිය වුණා. ඊට පස්සේ ඇය බිග් බොස් වැඩසටහන සහභාගී වීමෙන් පසු ඇය ඊටත් වඩා ගොඩක් ජනප්‍රිය වුණා. ඉතින් ඇයට මේ අවස්ථාව ලැබුණේ බිග් බොස් වැඩසටහන හරහා. ඉතින් මේ ඔයාලට දිස් වෙන්නේ ප්‍රේමතරයම 7 වන දිගහැරුමේ ප්‍රධාන හැපින් එක චරිතය නිරූපණය කරන ප්‍රියංකා චහත් චෞධරිගේ ෆොටෝස් කිහිපයක්. අපි ඊළඟට කතා කරන්නේ ප්‍රේමතරයම 7 වන දිගහැරුමේ ප්‍රධාන නළුවා ගැන. ඉතින් මේ ඔයාලට දිස් වෙන්නේ ප්‍රේමතරයම 7 වන දිගහැරුමේ ප්‍රධාන චරිතය නිරූපණය කරන නමිත් පෝල්. ඉතින් ඔහු තමා ප්‍රේමතරයම 7 වන දිගහැරුමේ ප්‍රධාන නළුවගේ චරිත නිරූපණය කරන්නේ. ප්‍රියංකා සහ නමික් ප්‍රධාන චරිත දෙක නිරූපණය කරන වගේම අපේ ඊළඟ හැපින්න ප්‍රතික්ෂගේ චරිත නිරූපණය කරන්නේ ඊසා සින්. ඉතින් ඇය නාගින් 7 වගේම නාගින් 6 අපිට දැකගන්න පුළුවන් වුණා. ඉතින් ඇය නාගින් සීසන් 6 කතාවේ නාගකන්‍යාවයක චරිතයක් නෙවෙයි කරේ සුරංගනාවියක චරිතයක්. ඒ තමා නාගින් සීසන් 7 සහ බේකාබෝ කතාමාලාවේ ක්‍රොස්ஓවර් එපිසෝඩ් එකේදී. ඉතින් බේකාබෝ කියලා කියන්නේ රාක්ෂස සහ සුරංගනාවියක් අතර ඇතිවෙච්ච ආදර කතාවක් වටා ගෙටේ කියපු කතාවක්. ඉතින් ප්‍රියංකා චහත් චෞධරි වගේම ඊෂා සිං නාගින් සීසන් 7 කතාවේ ප්‍රධාන හැපින්යන්ගේ චරිත දෙක නිරූපණය කරනවා කියලා තමයි මේ වෙතෙත් වාර්තා වෙන්නේ. ඉතින් කලින් සීසන් 6ම වගේම මේ සීසන් එකෙත් නපුරු චරිතක් ඉන්නවා. ඉතින් ඒ නපුරු හැපින්නගේ චරිත නිරූපණය කරන්නේ මේ ඔයාලට දිස් වෙන නිලිය විසින්. හැබැයි මේ නිලිය තාම හරියට ස්ථීර වෙලා නැහැ. නාගින් සීසන් 6 කතාවේ වගේම සීසන් 7 කතාවෙත් පොසිස කෙනෙක් ඉන්නවා. ඉතින් මේ පොසිසගේ චරිත නිරූපණය කරන්නේ කරන් කෘන්ද කියන ඉන්දියාවේ ගොඩක් ජනප්‍රිය නළුවා විසින්. ඉතින් ඔහු තමයි අපේ 6 වෙනි සීසන් එකේ ප්‍රධාන චරිත නිරූපණය කරපු තේජස්වී ප්‍රකාශ්ගේ සැබෑ ජීවිතයේ ආදරවන්තයා වෙන්නේ. ඉතින් ඔන්න ඔය විදිහට තමා දැනට වාර්තා වන විදියට ප්‍රේමදඩේම 7 වන දිගහැරුමේ චරිත නිරූපණය කරන්නේ. ඉතින් ඔයාලා අපේ අලුත් හැපෙන්න ගැන මොකද හිතන්න කියලා පහලින් කොමෙන්ට් කරන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න අපේ channel එක subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරලා අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්නත් අමතක කරන්න එපා. ඉතින් ඔයාලත් ප්‍රේමදඩේම කතාවට ආදරය කරන කෙනෙක් නම් දෙසැම්බර් 27 වෙනිදා සිට සෑම සෙනසුරාදා සහ ඉරිදාවකම රාත්‍රී 8ට නාගින් සීසන් 7 කතාව බලන්න අමතක කරන්න එපා.
එහනම් තවත් අලුත් වීඩියකින් හමුවෙන තෙක් අදර සමගන්නවා.